මාතරින් ගාල්ලෙන් කොළඹින් කළුතරින් මීගමුවෙන් පුත්තලමෙන් දූපත් වලින් ඒ වගේම පොළොන්නරුවෙන් කුරුණෑගලින් කරුලගස්සවින් ආදී ප්‍රදේශ වලින් පැමිණ සිටින සියලුම සහෝදර සහෝදරයන්ගේ අවසරයි මට අමතක වුණා මන්නාරමෙන් පැමිණ සිටින සහෝදරවරුත් මෙතන ඉන්නවා ඒ සියලු දෙනාගෙන් අවසරයි මම දන්නවා මේ වෙලාව හැම කෙනෙකුටම වෙහෙසයි සමහරෙක් ඊයේ මේ ගමන ආරම්භ කළේ හැබැයි අවුරුදු 16ක් තිස්සේ මේ ගමන අපි ඇවිත් තියෙනවා ඒ වෙහෙස අපි විඳලා තියෙනවා ඒ මහන්සිය අපි හැම කෙනෙක්ම දරලා තියෙනවා මම අහන්න කැමතියි අපි තව දුරටත් මේ ආකාරයෙන් ලෝක දීවර දිනය සැමරීම මේ වෙහෙසෙන් මේ මහන්සියෙන් මේ වියදමෙන් මේ කැපකිරීමෙන් කළ යුතුද කියලා මුලින්ම මොකද අපි ඒක අහන්නේ යාපනයේ දීවර සහෝදරවරු එහෙම නැත්නම් උතුරේ දීවර සහෝදරවරු ඔවුන්ගේ ප්‍රශ්න ඉදිරිපත් කරනකොට දකුණේ අපිට මේක සංවේදී වෙන්නේ නැත්නම් අපිට දැනෙන්නේ නැත්නම් අපි අපේ වැඩක් බලාගෙන නිදාගෙන එහෙම නැත්නම් කේකක් බොන්න සිගරට් එකක් බොන්න අපි පැත්තකටලා ඉන්නවනම් අපි කොච්චර සංවේදී වෙනවද මේ වේදිකාවේ අපේ සහෝදරයෝ කරන කතා කරන දේ සම්බන්ධයෙන් අපේ ඉරුදෙනියායේ කුරුණෑගල ගොවියෝ තමුන්ගේ ඉඩම් තමුන් අස්සද්දපු ඉඩම් වලින් තමුන් ඉවත් කරලා ඒ ඉඩම් අත්පත් කරගන්න ක්‍රියාත්මක වෙනවා කියලා කියද්දී උතුරේ සහෝදරවරුන්ට නැගෙනහිර සහෝදරවරුන්ට දකුණේ අනිකුත් සහෝදරවරුන්ට මේක දැනෙන්නේ නැත්නම් මේ වසරකට සැරයක් අපි මේ වේදිකාවේ කතා කරන දේවල් වල පළක් තියනවාද අපේ දූපතට සහෝදරයෝ කියනකොට අපිව මේ දූපතට ඉවත් කරලා සංචාරක කර්මාන්තේ මේ දූපත් දෙන්න යන්නේ කියද්දී අපේ දකුණේ සහෝදරවරුන්ට ඒක දැනෙන්නේ නැත්නම් උතුරේ සහෝදරවරුන්ට ඒක දැනෙන්නේ නැත්නම් අපි මේ සංවාදය මේ වේදිකාව මේ විදිහට තවදුරටත් ගෙන යා යුතුද මුල්ලිකොළමින් පලායි වලින් පේසාලෙන් සාම්පුර වලින් ආව දීවර සහෝදරවරු සහෝදරියෝ තමුන් තාමත් අවතැනලා අවුරුදු ගාණක් තිස්සේ අවතැන් කඳවුරු වල ඉන්නවා කියලා කියනකොට ඒක අපේ දකුණේ සහෝදරවරුන්ට සංවේදී වෙන්නේ නැත්නම් දැනෙන්නේ නැත්නම් ඒ සඳහා අපි යමක් කළ යුතු කියලා හිතෙන්නේ නැත්නම් මේ වේදිකාව අපි තවත් දීවර දින සමරන්න විවෘත කළ යුතුද අවුරුදු ගාණක් තිස්සේ අපේ දකුණේ අතුරුදහන් වෙච්ච දීවරින්ගේ සහෝදරවරු සහෝදරියෝ තමුන්ගේ දුක කියනවා මඩකල්පේ ඒ අම්මලා ඇවිල්ලා මේ වේදිකාවේ දුක කියනවා අපිට ඒ දුක දැනෙන්නේ නැත්නම් අපි මේ රටේ දීවර සංවිධාන හැටියට එකට එකතු වෙලා මේ සාකච්ඡාව සංවාදය මේ වේදිකාව තවදුරටත් ඉදිරියට ගෙන යා යුතුද මම ඒක අහන්නේ අපි මේ වේදිකාව විවෘත කරලා තියෙන්නේ මේ රටේ එවැනි පීඩාවටපත් වෙච්ච මිනිස්සුන්ගේ ප්‍රශ්න අපේ පොදු වේදිකාවකට ගෙනල්ලා ඒ සඳහා අපි ඔක්කොම එකවන්න වැඩ කළ යුතුයි කියන අදිස්ථානය ඇති කරගෙන ඉදිරි වර්ෂයට අපේ අරගලයන් තවදුරටත් තීව්‍ර කරන්න ශක්තිමත් කරන්න ඉදිරියට ගෙන යන්න ඒ හැම කෙනාටම ශක්තියක් වෙන්න මේ වේදිකාවේ කතා කරන්නේ කවුරුත් නෙමෙයි මේ වේදිකාවේ කතා කරන්නේ මේ අරගල වලින් ඒ අරගල වල නායකත්වයේ දීපු ඒ අරගල වලින් පීඩාවටපත් වෙච්ච ඒ හරහා තමුන්ගේ අයිතිය වෙනුවෙන් පිළිසින්න වැඩ කරන කැපවෙච්ච ජනතාවක් කැපවෙච්ච නායකයෝ ඒ නිසා ඔවුන්ගේ හඬට අපි සංවේදී වෙලා අපේ වැඩ පිළිවෙල ඉදිරියට ගෙන යන්න අපි වැඩ කළ යුතුයි නම් පමණයි මේ වේදිකාව අපි විවෘත කළ යුතු වෙන්නේ ඒ සඳහා ලබන වර්ෂය 17 වෙනි ජාත්‍යන්තර දීවර දිනය සැමරීම සඳහා අපිට ක්‍රියා කළ යුතු වෙන්නේ කියලා මම යෝජනා කරනවා. එහෙනම් මම අහන්න කැමතියි අපි 17 වෙනි ජගත් දීවර දිනය සැමරීම ඒ ආකාරයෙන් කරනවද නැද්ද කියලා ඔබ මේ වෙලාවේ. ඔබ මොකද කියන්නේ? අපි ඉන්නේ ඉෂ්ට විය යුතුයි. අනිත් සහෝදරවරු ඔබද කියන්නේ සහෝදරයා කියන අපේ ඉල්ලීම ඉෂ්ට විය යුතුයි කියලා. ඒ ඉල්ලීම ඉෂ්ට විය යුතු නම් අපි වැඩ කළ යුතුයි. ඒ සඳහා අරගල කළ යුතුයි. ඒ සඳහා එකවන්න වැඩ කළ යුතුයි. මම අහන්න කැමතියි අනිත් සහෝදර සහෝදරියෝ මොකද කියන්නේ? අපි මේ ක්‍රියාකාරීත්වයේ ඉදිරියට ගෙන යා යුතුද නැද්ද? අපේ කරුණාරත්න මාමා කියනවා කළුතර
මේ ක්‍රියාකාරීත්වය අපි ඉදිරියට ගෙන ආ යුතුයි. ඒ වගේම මේ ශක්තිමත්ව තවත් සමාජිකත්වය වැඩි කරගෙන ඉදිරියට ආ යුතුයි කියලා. මම අහන්න කැමතියි අපේ අම්මලාගෙන් ඔබ මොකද කියන්නේ? මේ ක්‍රියාකාරීත්වය අපි ඉදිරියට ගෙන ආ යුතුද නැද්ද? එතුමත් කියනවා මේක ගෙන ආ යුතුයි කියලා. අපේ අම්මලා කියනවා ජීවිත පරිත්‍යාගයෙන් හෝ මේ ක්‍රියාකාරීත්වය ඉදිරියට ගෙන ආ යුතුයි කියලා. හොඳයි. ඒ ධෛර්යයෙන් ඒ ශක්තියෙන් අපි කියමු මේ වර්ෂය 2012 2013 වර්ෂය අපි ශක්තිමත් ඉදිරියට යනවා. අපේ දීවරයින්ගේ ඉඩම් අයිතිය, ජීවත් වීමේ අයිතිය, මහ පොළොවේ අයිතිය, මහ මුහුදේ අයිතිය දිනා ගැනීම තෙක් අපේ සටන එකට එකවන්න ගෙනියනවා කියන පණිවිඩය අපි මේ වෙලාවේ මේ ලෝක දීවර දින සමරන මේ වෙලාවේ අපි ලෝකෙට කියමු, අපේ රටට කියමු, පාලකයන්ට කියමු, අපේ සටන අපි අත නොහැර ඉදිරියට යනවා කියන කාරණේ. එහෙමනම් අම්මේ තාත්තේ අපි පොඩ්ඩක් කතා කළ යුතුයි මේ අවුරුද්ද. අපි මේ අවුරුද්ද පටන් ගත්තේ ඉඩම් අයිතිය පිළිබඳව අපි වැඩ කරමු කියලා. ඒ වෙනුවෙන් වැඩ කරපු අපිත් එක්ක හිටපු අම්මලා තාත්තලා විශාල පිරිසක් මෙතන ඉන්නවා. ඒ වගේ මේ වැඩ පිළිවෙල සහයෝගය දක්වපු අපේ පියතුමා මෙතන ඉන්නවා. ඒ වගේම අපේ ස්වාමීන් වහන්සේ මෙතන ඉන්නවා. ඔවුන් මේ ක්‍රියාවලියත් එක්ක අපිත් එක්ක හිටියා. අපේ සහෝදරතුමියන් මේ ක්‍රියාවලියේදී ජනතාව සමග අත්අඩංගුවට බැඳගත්තා. ජනවාරි මාසේ 30 වෙනිදා අපි පැවැත්වුවා මහජන විකල්ප විනිශ්චය සභාවක්. ඒ මහජන විකල්ප විනිශ්චය සභාව අපේ ව්‍යාපාරයට විශාල බලපෑමක් ඇති කළා. ඒකට හේතු වුණේ මේ රටේ මිනිස්සුන්ගේ ඉඩම් අයිතිය වෙනුවෙන් ඉඩම් අහිමි වෙනකොට කිසි කෙනෙක් කතා නොකරන අවස්ථාවකදී ජාතික දීවර සාහිත්‍ය ව්‍යාපාරය, ප්‍රජාබිලාෂ ජාලය, ජනතාවගේ ඉඩම් අයිතිය සඳහා වන ක්‍රියාකාරීත්ව ජාලය ඒ ඔක්කොම එකට එකතු කරගෙන අපිට පුළුවන්කම ලැබුණා ඒ ඉඩම් අයිතිය එසේ උදුර ගන්න දෙන්නේ නැහැ කියන පණිවිඩය පාලකයන්ට දෙන්න. එය විශාල බලපෑමක් වුණා ජාතික දීවර සාහිත්‍ය ව්‍යාපාරයට සහ නායකයින්ට, ක්‍රියාකාරීන්ට. පොළොස්සින්දා එක රැයකින් භූමි තෙල් මිල රුපියල් 35කින් ඉහළ යනවා. අද වෙනකොට එහෙම දෙයක් සිද්ධ වුණාද කියලා ඒ අරගල කරපු දීවරින්න මතකත් නැහැ. නමුත් රුපියල් 35කින් පෙබරවාරි මාසේ 11 වෙනිදා භූමි තෙල් මිල ඉහළ යනවා. රුපියල් 71කට තිබිච්ච භූමි තෙල් මිල රුපියල් 106 දක්වා වැඩි වෙනවා. ඔබට මතකද? ඉවරව දවස් 10ක් පාරේ පෙළපාලි ගියා කියලා මතකද? පෙබරවාරි 15 වෙනිදා අපේ දීවරයෙක් හලාවත වැල්ලේ ඇන්ටනි ප්‍රනාන්දුව වෙඩි තියලා ඝාතනය කළා කියලා ඔබට මතකද? අද ඒ පවුල අනාථ වෙලා ඉන්නවා. කවුද මේවටවත් කියන්නේ? අද පොලිසිය මේ නඩුව ගෙනියන්නේ මේ කැතිපොළු අරගෙන පොලිසියට ගහන්න ආවු කොල්ල කල්ලියකගේ වැඩක් හැටියට ප්‍රචාරය කරමින්. ඒ තරම්ම පහතට හෙල්ලා ඒ දීවර අරගෙන යද තියෙන්නේ. අම්මේ තාත්තේ ඒ පවුල ඒ දීවරයා ජීවිතේ පූජා කළේ දීවර ව්‍යාපාරය වෙනුවෙන්, ඔබ වෙනුවෙන්, ඔබේ අනාගතය වෙනුවෙන්, ඔබේ ආර්ථිකය වෙනුවෙන්. නමුත් අපි නියඬයි. අපිට කිසිම දෙයක් ඒ වෙනුවෙන් කරගන්න බැරි වෙලා තියෙනවා. මේ අපරාධෙ මෙතනින් නවතින්නේ නැහැ. ජුනි මාසේ 15 වෙනිදා කියන්නේ හරියටම අපේ ඇන්ටනි ප්‍රනාන්දු සහෝදරයා මරා දාලා මාස 3කට පස්සේ ජේසු මරිය කින්ස්ලි අපේ දීවර සහෝදරයාට හලාවත වැල්ලේ මේ වෙඩි වෙදිච්ච දීවර සහෝදරයා එදා බෙල්ල වලදා ගන්න තමුන්ගේ නිවසේ. ඇයි? තමුන්ගේ දරුවෝ පවුල රකින්න බැරි නිසා. තමුන්ගේ දරුවෝ බඩගිනි ඉන්නවා දකින්න බැරි නිසා. තමුන්ගේ පවුල විඳින දුක දැක ගන්න බැරි නිසා. අපිට වගකීමක් තියනවා නේද මේවා වෙනුවෙන් කතා කරන්න? ඔබට වගකීමක් නැද්ද? දීවර වෘත්තීය සංගම වලට දීවරින් ගැන කතා කරන සියලුම සංවිධාන වල මේක වගකීමක් නැද්ද? අම්මේ තාත්තේ මේ කනගාටුවට කාරණේ තමයි මේ අරගලේ අපි කොතනකවත් හිටියේ නැහැ. ඔය රුපියල් 35කින් භූමි තෙල් මිලියන නැග්ගහම දීවරින් ආය පාරට ගේන්න දෙයක් නැහැ. 아무තෙන් සංවිධානයට බහැලා. දීවරයෝ තමුන්ගේ වෙර දරාගෙන මිනිස්සු එකතු වෙලා පාරට ආවා. ඇවිත් කිව්වා අපිට සහනාධාර එපා. අපිට ඕන භූමි තෙල් මිල රුපියල් 71කට. නැත්නම් කලින් තිබිච්ච මිලට ඒ මිලට අපිට ජීවත් වෙන්න බැරුව තියෙනකොට තවත් 35කින් වැඩි කරනවා. අපි කොහොමද ජීවත් වෙන්නේ? මේක අපිට සහනාධාර නෙමේ. අපිට 71කට භූමි තෙල් දෙන්න කියලා. මේ සහෝදරු කියන්නේ මොන නේද කිව්වේ කියලා. දීවර ඇමතිවරයා පාර්ලිමේන්තුවේදී කියනවා පෙබරවාරි මාසේ 21 වෙනිදා. මොකද්ද? මේ දීවරයෝ පාරට බෑලා අරගල කරන්නේ වෙන කවුරුත් නිසා නෙමෙයි. මේ දීවරයෝ මැරුණේ මෙතන ඉන්නවා අරුණ රෝෂාන් සහෝදරයා දීවර වෘත්තීය සංගමේ සභාපති. ඔහු නිසා දීවර සාහිත්‍ය ව්‍යාපාරයේ කැඳවුම්කරු හර්මන් කුමාර් නිසා තමයි මේ දීවරයෝ මැරුණේ. ඕන් තමයි නියම මිනිවරෝ කියලා.
කියන්නේ කාරණේ මේකයි. අපි දීවරින්ගේ අරගල වලට නායකත්වය දෙනවා. ඒකට සහයෝගය දෙනවා. ඒවට අවශ්‍ය මැදිහත් වීම කරනවා. හැබැයි මේ ක්‍රියාකාරීත්වයේදී ඔබ දන්නවා අපේ නීගමේ අම්මලා කිව්වා ඇයි නීගමේ දීවර සහභාගීතාවයේ කැඳවුම් කරවල කණ්ඩායමයි මේකට අපිට සහාය වෙන්නේ නැත්තේ. ඕන් පාර බැලලා හිටියා. අපේ අම්මලා පෙරමුණේ හිටියා. අපි ආවේ නැහැ. මොකද අපි දැක්කා ඒ සඳහා අවශ්‍ය වන ශක්තිය දීවරින් තිබුණා තමුන්ගේ ඉල්ලීම ඉටු කරගන්න. ඒ නිසා අපි කිව්වා නෑ ඔබට පුළුවන් ඒ විසඳුම ලබා ගන්න කියලා. අවසානයේදී අවාසනාවකට අපේ දීවර ඝාතනය වුණා. දීවර ඉල්ලලා මැරුණා. මේවට අපි කියනවා මේ රජය පැහැදිලිව කිය යුතුයි කියලා. ඕන්ට අවශ්‍ය වන සහාය ඒ රජය විසින් ලබා දිය යුතුයි කියලා අපි කියනවා. මේකට පැත්තක දෙන දීවර සංවිධාන අල්ලගත්තට කිසි පළක් නැහැ. මොකද ඔවුනේ කිසිම වැඩක් කළේ නැහැ. ඒ නිසා මේ සඳහා අරගල කිරීම ඔබටත් මටත් පැවරෙනවා. ඒ සඳහා ඔබ සූදානම්ද කියලා මම අහනවා. මේ කතන්දරේ බොහෝ දිගයි. ඒ ක්‍රියාවලිය තියෙන නැතුන් නැහැ. ඉන්පසුව අරුණ හර්මන් ආදී පිරිස් පිටිපස්සේ සුදුවෑන් එහෙම නැත්නම් පැහැර ගැනීම සඳහා වන උත්සාහයන් ගණනාවක්ම සිදු වුණා. ඒ සඳහා සාක්ෂි දාන විශාල පිරිසක් මෙතන ඉන්නවා. ඒ සම්බන්ධයෙන් හෙටත් මම මානවිකම් කොමිසමට යනවා. ඒ සම්බන්ධයෙන් අපිට කියන්න තියෙන්නේ මෙච්චරයි. මොකද්ද? එන්න මේ පණිවිඩය. මහජන ව්‍යාපාර ගොඩ නැගෙන්නේ කඳුලෙන් සහ ලේවලින්. කඳුලෙන් දහඩියෙන් ලේවලින්. අපි කඳුළු දහඩිය හෙලනවා. මේ ව්‍යාපාරය ගොඩ නගන්න අපි අපේ සහෝදරවරුන්ගේ ලේ දකින්න අපි කැමති නැහැ. නමුත් අවශ්‍ය නම් අපේ ජීවිත හෙට දවසේදී මොකද මේ පාලකයින්ටවත් මේ රටේ පාලකින්ගේ කුලින් මැරලා යන්නවත් ජීවිතවල වටිනාකමක් නැහැ. අගයක් නැහැ. ඒ මොහොතේ එකතුවක් උපහාරකින් නැත්නම් එක උණ්ඩයකින් අපේ ජීවිතය ගන්න පුළුවන්. අපි කියන්නේ ඒ උණ්ඩයෙන්වත් අපේ ගමන නවත්තන්න බෑ. අපේ ව්‍යාපාරය ඉදිරියටම යයි. අපේ ලේවලින්, අපේ කඳුලෙන්, අපේ දහඩෙන් ගොඩනගන ව්‍යාපාරයේ ශක්තිමත්ව උතුරක් දකුණක් ත්‍යාග කරමින් මේ ගමන ඉදිරියට යයි කියන පණිවිඩය අපි පාලකින්න මේ වෙලාවේ කියනවා මේ ගමන අපි නවත්තන්නේ නැහැ කියලා. මේ වෙලාවේ අපේ සහෝදරු විශාල පිරිසක් ඉන්නවා. මේ ජනතාව මෙහෙවරට උදව් වෙන දායක වෙන මැදිහත් වෙන. අපි කියන්න ඕන ඒ සහෝදර සහෝදරියෝ ඊ타ත්ම අභීතව මේ ක්‍රියාවලියට නිරත වෙනවා. අපි මොකක් හරි වැඩසටහනක් සංවිධානය කරනකොට අපි කිව්වොත් පහුගිය මාසේ අපි දියත් කරපු ආහාර සුරක්ෂිතතාව පිළිබඳ වැඩපිළිවෙලේදී අපි දියත් කරපු වැඩ සංවිධානය කරපු දේවල් ගැන කතා කරනකොට අපේ සහෝදරවරු මෙතන ඉන්නවා. කුරුණෑගල සමන් කල්පිටිය දූපත් ගැන වැඩ කරන අපේ පද්මනාභ සහෝදරයා, ලෝයල් සහෝදරයා. ඒ වගේම ගාල්ලේ ඥානරාජ සහෝදරයා. මොහමඩ් රහීම් සහෝදරයා තියුණාමලේ. අපේ සහෝදරවරු පිටිපස්සේ බුද්ධාංශ පිටිපස්සේ නා ඇවිල්ලා ප්‍රශ්න කරනවා. මොනවද ඔයගොල්ලෝ කරන්න යන්නේ? මොනවද මේක මේ කට්ටිය ඔයගොල්ලන්ට කියන්නේ? මොනවද හර්මන් කුමාර ඔයගොල්ලන්ට කියන්නේ? ඇයි? මම කියනවා අම්මේ තාත්තේ අපි අද යම් ශක්තිමත් බලපෑමක් කරන අභියෝගයක් කරන කණ්ඩායම බවට පත් වෙලා තියෙනවා. මේ කරන පීඩිතයාගේ පීඩාවට එරෙහිව නැගී සිටින කණ්ඩායම බවට පත් වෙලා තියෙනවා. ඒ නිසා තමයි මේ විදිහට පිටිපස්සෙන් එලා ප්‍රශ්න කරන්නේ. එහෙම නැත්නම් ඉතින් සාමාන්‍ය වැඩ කරගෙන ඉන්න කාවත් එහෙම පස්සෙන් එලා ප්‍රශ්න කරන්නේ නැහනේ. නේද? ගෙදර නිදාගින්න අයවත් ගෙදර තමුන්ගේ වැඩක් පොලක් කරගෙන ඉන්න අය ගැනවත් හොයන්නේ නැහනේ. හොයන්නේ කාවද හොයන්නේ යම්සි බලපෑමක් කරන පිරිසක්. අපේ පිරිස් සංවිධානාත්මකව මේ ක්‍රියාවලිය නිරත වෙන බව දන්න නිසා තමයි ඔවුන් පසුපස ඇවිල්ලා මේවා ගැන හොයන්නේ, ප්‍රශ්න කරන්නේ, ඒ සඳහා අවශ්‍ය වන බලපෑම් කරන්නේ. අපේ පිරිස බය කරන්න අපි කියනවා. අපේ සංවිධානයේ ෆ්‍රැන්සිස් සාජන්ව අපිත් එක්ක ක්‍රියා කරන පානව සෝමසීව අපේ ගරු පියතුමාව හතරින් දක්වන කියලා ප්‍රශ්න කරනවා. ඇයි ප්‍රශ්න කරන්නේ? අපි රාජද්‍රෝහින්ද? දේශද්‍රෝහින්ද? අපි කඩාකප්පල්කාරින්ද? නෑ. මේ ජනතාවගේ ඉඩම් අයිතිය ගැන, දීවරෙන්ගේ දීවර අයිතිය ගැන, අවදැන්නුවන්ගේ අයිතිය සම්බන්ධයෙන්, උතුරේ ජනතාවගේ ප්‍රශ්න සම්බන්ධයෙන් අපි අනිත් සියලු දෙනා නිහඬව ඉන්නකොට අපි හඬක් නංවන නිසායි අපි පස්සේ එන්නේ, ප්‍රශ්න කරන්නේ, අපිව බය කරන්න හදන්නේ. මම කියනවා අපේ පිරිස් කිසි කෙනෙක් බය වෙලා නැහැ. අද දක්වා බය වෙලා නැහැ. හෙට බය වෙන්නෙත් නැහැ. මේ ගමන එහෙම බය කරලා නවත්තන්න පුළුවන් ගමනක් නෙමෙයි කියන කාරණේ අපි මේ වෙලාවේ කියනවා. මේවා වාර්තා කරන්න ඇවිල්ලා ඉන්න ගරු මහතුරුන්ට,
බුද්ධ්‍යංශ මහතුරුන්ට ගිහිල් ලියලා පැහැදිලිව කියන්න හෙට දවසේ මේ ක්‍රියාකාරීත්වය මීටත් වඩා ශක්තිමත්ව ගෙනියන්න මේ දීවර දිනේදී අපි 16 වෙනි මේ අභිමානවත් දීවර දිනේදී සපත කරගත්ත කියන පණිවිඩයේ කරුණා කරලා ලියලා ගිහින් දෙන නිවැරදිව අපි හෙටත් මේ ගමන මේ ආකාරයෙන්ම යනවා කියන කාරණේ මම හිතන්නේ දැන් හොඳටම ඇති කියලා. මොකද ඔබට හොඳටම මහති. නමුත් මම ඔබට කිය යුතු කාරණා කීපයක් තියෙනවා. ඒ තමයි අපි තිරසාර සුළුපන්න දීවර කර්මාන්තයක් සඳහා වන ක්‍රියාකාරීත්වය අපි ඉදිරියට ගෙන යන්න සපත කරගෙන තියෙනවා. ක්‍රියාකාරී වෙලා තියෙනවා. ඒ සඳහා අපි මැදිහත් වෙලා තියෙනවා. ඒ වැඩපිළිවෙල ජයග්‍රාහීව ඉදිරියට ගෙන යන්න මේ වෙලාවේ ලෝක ආහාර කෘෂිකර්ම සංවිධානයේ ක්‍රියාත්මකයෙන් ඉන්නවා. ඒක අපේ ජයග්‍රහණයක්. අපි මැදිහත් වෙච්ච ක්‍රියාකාරීත්වයේ ශක්තියක් ඉදිරි ගමනක් අපි ඒ සඳහා මේ අවුරුද්දේ වැඩ කළ යුතු වෙනවා. මේ දීවර ප්‍රතිපත්තිය ලෝක ආහාර කෘෂිකර්ම සංවිධානයේ 2014 සම්මත කරගන්නේ. ඒ සඳහා අවශ්‍ය වෙන මූලික ක්‍රියාකාරීත්වය අපි මේ අවුරුද්දේ ඔබත් සමග දීර්ඝව සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. මම ඒ ගැන තමයි එපමණයි කියන්නේ. ඉදම් අයිතිය සඳහා කොවිඩ් දීවර කම්කරු ජනතාවගේ ඒ ශක්තිය ගොඩනගන්න එකතු වෙච්ච වැඩපිළිවෙලක් තියෙනවා. ඒ වැඩපිළිවෙල ඉදිරියට ගෙන යාම සඳහා මේ වසරේ අපිට වඩාත් ක්‍රියාකාරී වෙන්න වෙනවා. උතුරේ දකුණේ නැගෙනහිර බටහිර බටමැද සියලුම දීවර සංවිධාන මානව හිමිකම් සංවිධාන ක්‍රියාකාරී පිරිස ඒක රාශි කරගනිමින් අපි විශේෂයෙන්ම කාන්තා ශක්තිය ගොඩනගන්න ක්‍රියා කරන කණ්ඩායම. ඒ වගේම උතුරේ නැගෙනහිර දකුණේ ගෘහ මූලික කාන්තාවන් ඔවුන්ගේ ශක්තිය සඳහා අපි වැඩ කරනවා. ඒ වගේම අපි වසර ගණනාවක් ඉඳලා වැඩ කරන කණ්ඩායමක් ඉන්නවා. අතුරුදහන් වූ පවුල්වල සහෝදර සහෝදරියන් ඕන් සමගත් අත්යල් බඳ ගනිමින් ඔවුන්ගේ ශක්තිය ගොඩනගන්න මේ අවුරුද්ද දරගන්න සිද්ධ වෙනවා. අවුරුදු 25ක් තිස්සේ යුද්ධෙන් පීඩාවටපත් වෙච්ච අපේ උතුරේ දීවර සහෝදරයෝ ඉන්නවා. ඕන් අපිත් එක්ක අපි ඕන් එක්ක අත්යල් බඳ ගනිමින් ඉන්නවා. ඒ ගමනේදී උතුරේ දීවර ජනතාවගේ සංධානය ඕන් ගොඩනගා ගන්න දිනවා අපේ සහාය වෙලා තියෙනවා. ඒ සංධානයේ ඉදිරියට ගෙන යාම සඳහා අවශ්‍ය වන ශක්තිය සහාය ලබා දීම සඳහා මේ වසරේ අපේ විශාල මෙහෙවරක් ගන්න තියෙනවා. අපි ඒ සඳහා ක්‍රියාකාරී වෙන්න. ඒ වගේම වෙරළාසන්න හා අභ්‍යන්තර ජලාශවල රැකියාව නිරත අපේ මිනිදේ දීවර සහෝදරයෝ ඉන්නවා සහෝදරයෝ ඉන්නවා. මේ දීවර පිරිස් ඒක රාශි කරලා ඔවුන්ගේ පූර්ති අයිතිවාසිකම් ඔවුන්ගේ රැකියාවේ අයිතිවාසිකම් ආරක්ෂා කරගන්න ඔවුන්ගේ දරුපවුල් ආරක්ෂා කරගන්න විශේෂයෙන්ම ජලාශ 17ක් සීපෙන් බසන්න යෝජනා කරලා තියෙන වෙලාවේදී මොනවද අපිට කරන්න තියෙන කියන කාරණේ ගැන අපිට කතා කරන්න වෙලා තියෙනවා. ඒ සඳහා වැඩ කරන්න වෙලා තියෙනවා. ඒ සඳහා අපේ ක්‍රියාකාරීත්වය අපි යොමු කරනවා. ඔබ දැක්කා න්‍යෂ්ටික බලාගාරවල ගැටලුව. ඒ සඳහා ඇති කරන විනාශය. ඒ පිළිබඳව ලෝක දීවර සම්මේලනයේ තීන්දුව කරන් දෙනවා අපි න්‍යෂ්ටික ශක්තියෙන් තොර ලෝකයක් සඳහා වැඩ කරමු කියන එක. ඒ සඳහා ඉන්දියාවේ දීවර කම්කරු සංගමය, පාකිස්තානයේ දීවර කම්කරු සංගමය සමග අපි මේ දකුණේ ආසන කලාපයේ න්‍යෂ්ටික බල ශක්තිය එපා කියන පණිවිඩය ඉදිරියට ගෙන යමින් ඒ සඳහා ඒ අනතුරු වළක්වන්න අපිට ක්‍රියා කළ යුතුයි කියනවා. ඒ වගේ මේ සඳහා මෙහිදී අපි මේ වෙලාවේ අපේ මේ මුහුදු තීරයේ විශේෂයෙන්ම මේ වයම මුහුදු තීරයේ උතුරු මුහුදු තීරයේ දීවර ප්‍රජාවට විශාල බලපෑමක් ඇති කරන්න පුළුවන් කුඩන්කුලම් දීවර න්‍යෂ්ටික බලාගාරය පිළිබඳව ඒ වගේම ඉන්දියාවේ යෝජිත බලාගාර 53ක් සම්බන්ධයෙන් අපි ඒ ඉන්දිය පාකිස්තාන දීවර සංවිධාන සමග ඒකාබද්ධ වෙලා අපි ක්‍රියාකාරී වෙන්න බලාපොරොත්තු වෙනවා. අපිට මේ සියල්ල කරන්න වෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදී රටක. එහෙනම් අපිට ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් නීති ආධිපත්‍ය වෙනුවෙන් ජනවාර්ගික සුහතාව වෙනුවෙන් බලය බෙදා හැරීම වෙනුවෙන් එකා වගේ අපිට වැඩ ගන්න සිද්ධ වෙනවා. උතුරේ දකුණේ නැගෙනහිර බටහිර රටමැද ભેදකින් තොරව අපිට ඒකාබද්ධව වැඩ කිරීම සඳහා අපි මේ අවසර තුල අධිෂ්ඨාන පූර්වකව වැඩ කරන්න අපි යොමු වෙනවා. ඒ අනුව අපිට පේනවා ඉදිරි වර්ෂයේ පහසු නැහැ. එන අපි කියනවා ඉඩම් අයිතිය ඇතුළු ජනතාවගේ ජීවත් වීමේ අයිතිය වෙනුවෙන් අපි ඉදිරි වර්ෂය අපි අරගලකාරී වර්ෂයක් වශයෙන් නම් කරනවා. ඒ සඳහා ක්‍රියාකාරී වෙනවා. ඒ සඳහා අත්අල් බඳ ගන්න කියලා සියලුම ප්‍රගතිශීලී බලවේග වලින් අපි ඉල්ලා සිටිනවා. එහෙම නොවුනොත් මේ රටේ අනාගතය පිළිබඳ විශාල අනතුරක් අපි ඉදිරියේ තියෙනවා. මේ ක්‍රියාවලියේදී අපිට උදව් කරපු විශාල පිරිසක් නමං ඕන් ගැන සඳහන් කරන්නේ නැහැ. කාල වේලාව මදි නිසා. නමුත් අපි කියනවා ඔබ සෑම දිනාගේ සහාය ඉදිරියටත් අපිට අවශ්‍යයි. ඒකෙන් අදහස් වෙන්නේ මේ රටේ තමුන්ගේ භූමියෙන් ඉවතට ඇදලා ආන පානම් පත්වේ මිනිස්සු මේ කල්පිටියේ දූපත්වල මිනිස්සු මුල්ලිකුල මිනිස්සු පලාලිවල මිනිස්සු
මේ රට පුරා මිනිස්සුන්ව එකට එකතු කරලා ඔවුන්ගේ අයිතිය වෙනුවෙන් වැඩ කරන්න අපිට ලබන වසරය 2013 ජනතාවගේ අයිතිය සඳහා වන අරගලකාරී වර්ෂ ලෙස අපි නම් කරනවා. ඒ සඳහා ඔබ සෑම දිනකට ආරාධනා කරමින් මගේ වචන ස්වල්පය මින් අවසන් කරනවා. ඔබ සෑම දිනකට ස්තුතියි. තර්ජන ගර්ජන වලට නොබියව මුහුණ දුන් මේ කණ්ඩායමටයි අපි ගෞරවයෙන් ආරාධනා කරන්නේ. මේක උන්වහන්සේ විසින්මයි නිර්මාණය කරලා තියෙන්නේ. මේක තනිකර කළු ගලෙන් නිර්මාණය කරපු රූපයක්. ඒ කවුරුවත් නෙමෙයි. ඔබට ඒක බලා ගන්නට පුළුවන්. අපි සියලු දෙනාම පූජනීය සලකන තාමත් වැදගත් දර්ශනයක් මෙලොවට කියා දුන්නු ඒ ගෞතම බුදු පියාණන්ගේ පිළිරුවක් අනිවාර්යයෙන්ම උන්වහන්සේ මේ මොහොතේ ලබා දෙන්නට සූදානම් වී ඇත්තේ. ඇත්ත වශයෙන්ම දීවර සහයෝගීතාවය අපි බලා සිටියා. ඉතා වටිනා සේවාවක් මේ සභාදහමට ආදරය කරමින් ඒ වගේම දීවර ජනතාව වගේම ගොවි ජනතාව වගේම රටේ දුකටපත් වෙහෙසටපත් මිනිසුන් වෙනුවෙන් පෙනී සිටීම ඇගීමක් වශයෙන් මා කල්පනා කළා එකවරකින් අරන් යන්න පුළුවන් සම්මානයක් දෙන්න ඕනේ කියලා. මේ දීවර සහයෝගීතාවයට මහා නායකත්වයක් අභිමානවත් නායකත්වයක් ලබා දෙන නිර්මාණාත්මක නායකත්වයක් ලබා දෙන රමන් කුමාර මහත්මයාට පිරිනමන අතර මා ආරාධනා කරනවා සියලු දෙනාටම මෙය පිළිගන්වන අවස්ථාවේදී ඔබ බෞද්ධය විශේෂනම් සියලු දෙනාම සාදුකාරයක් දීමෙන් මේ සඳහා ඔබේ දායකත්වය ලබා දෙන්නත් එවැගේම දීවර සහයෝගීතාවයේ වෙනුවෙනුත් සම්මා සම්බුද්ධ ශාසනය වෙනුවෙනුත් ගෞරවය උපහාරය පුද කරන්නට මේ සම්මානය පුද කරන අවස්ථාවේදී සියලු දෙනාම ළඟ සිටින අනිකා සමග කතා නොකර සිටීමටත් ආසන වලින් නැගී ඒ සඳහා ගෞරව කිරීමටත් මැදිහත් වෙන්න කියන මතක් කිරීම කරනවා. නොයෙකුත් කැපකිරීම මැදේ ඈත දුර යාපනය මඩගලපුව වවුනියාව මුලතිව් මන්නාරම පුත්තලම මීගමුව ආදී වශයෙන්
අපිට බල වේගේ